මේකත් හරිම රසයි. ඒ වගේම හදා ගන්නත් ලේසි. මේකේ විශේෂත්වය මම මේක රයිස් කුකර් එකේ හදන්නේ. ඒ වගේම මම මේකට බිරියානි මසාලාවත්, මිංචි කොලවත්, කොත්තමල්ලි කොලවත් පාවිච්චි කරන්නේ නැහැ. බිරියානි එකේ ඔරිජිනල් රසත් තියාගෙන හරිම ලේසියෙන් බිරියානි එක හදනවා. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මම මේ බිරියානි එකට අද පාවිච්චි කරන්නේ බාස්මති හාල්. බාස්මති හාල් ග්‍රෑම් 250ක් මෙතන තියෙනවා. ඔයාලට බාස්මති හාල් නැත්නම් සම්බ හාල් වගේ දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. සම්බ හාලුත් ගන්නවා නම් ග්‍රෑම් 250ක් විතර මේකට ගන්න. බාස්මති හාල් ගන්න අය මුලින්ම මේ වගේ හාල් එක අරගෙන හොඳට හොදලා හදන්න කලින් පෙඟෙන්න දාන්න. ඊට පස්සේ අනිත් බඩු ටික අපිට ලෑස්ති කරගන්න පුළුවන්. මේ හාල් එක පෙඟෙනකන්. සම්බ හාල් වගේ ගන්නවා නම් හාල් එක පොඟවන්න එපා. හාල් එක හොදලා හොඳට පෙරලා පැත්තකින් තියාගන්න. මම බාස්මති එක මෙහෙම වතුරේ දාලා එතකන් චිකන් එක සෝදලා මේකට අවශ්‍ය ලුණු ටික කපාගෙන ඒ දේවල් ටික ලෑස්ති කරගන්නවා. එතකොට හාල් එකත් ගානට අපිට පෙඟිලා තියෙනවා. මම මුලින්ම චිකන් එක හදාගන්න මේ වගේ රයිස් කුකර් එකේ කෑල්ල ලිපේ තියලා තමයි හදාගන්නේ. ඉතින් ඔයාලට මේක කෙලින්ම රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට හදාගත්තාම වැඩේ ටක් ගාලා වෙනවා. ඊට පස්සේ අපිට රයිස් කුකර් එකේ තියන්න පුළුවන් බත් එකේ දෙන්න අන්තිමේටම. මුලින්ම මම මේකට තෙල් මේස හැඳි 4ක් විතර දාගන්නවා. ඊට පස්සේ හීනියට කපාගත්ත ලුණු ගෙඩි 4ක් විතර මේ විදිහට බෙද ගන්නවා මේකෙම. ඇත්තටම ලුණු අත්‍යවශ්‍ය නැහැ. ලුණු ටිකක් අපි රස වැඩි කරගන්න තමයි දාගන්නේ. ඔයාලට ගොඩාක් හදිස්සි නම් ලුණු බෙද ගන්න නැතුව කෙලින්ම වැඩේ පටන් ගන්නත් පුළුවන්. ලුණු ටික මේ වගේ රන්වන් පාටට උනාට පස්සේ අපි අයින් කරගමු. ඊට පස්සේ මට අලගෙඩි 3ක් මේ වගේ මම කපා ගන්නවා අමු වල. ඒකට මම මුලින්ම කහ තේ හැඳි කාලකුයි ලුණු තේ හැඳි භාගිකුයි දාලා මේ වගේ කලවම් කර ගන්නවා. ඊට පස්සේ තෙල් එකට දාලා පොඩ්ඩක් බෙද ගන්න ඕනේ. අමුවෙන්ම තමයි අපි බෙදගන්නේ. මම මෙහෙම කරන්නේ මගේ බුරියානි එකේ වොලියුම් එක වැඩි කරගන්න වගේම රසත් වැඩි කරගන්න. අලේගේ පොත්ත මේ වගේ ලාවට බෙදුනට පස්සේ මම මේ ටිකත් අයින් කරගන්නවා. මේ තෙල් එකට මම එළඟ තෙල් මේසෙන් දෙකකුත් දාගන්නවා. එළඟ තෙල් තියන අය එළඟ තෙල් ටිකකුත් දාගන්න. එළඟ තෙල් නැත්නම් බටර් ටිකක් දාගන්න. හරි රසයි එළඟ තෙල් හරි බටර් හරි දැම්මහම. දැන් මේ තෙල් එකට මම කලින් ලෑස්ති කරගත්ත චිකන් දානවා. මම මෙතන චිකන් කිලෝ එකක් අරන් තියෙනවා. ඔයාලට පේනවාද මම ලොකු කෑලි මේ විදිහට කපලා තියෙන්නේ. අනිත් කෑලි මම පොඩ්ඩක් පොඩිවට කපලා තියෙන්නේ. ඒ වගේම මම මේකට චිකන් කටුත් දානවා. එතකොට තවත් රසයි. ඒක නිසා චිකන් කටු ටිකක් එහෙමත් දාගන්න. එතකොට තමයි මේ බුරියානි එක ගොඩාක් රස වෙන්නේ. දැන් මේ ටික මම කෙලි මුකුත්ම කරලා නැහැ. හැමම අමුවෙන්ම මේ වගේ දාගන්නවා තෙල් එකට. මේ වගේ ඊට පස්සේ තෙල් එකේ හොඳට බැදෙන්න දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් තෙල් එකේ බැදෙන අතරේ මම මේකට ලුණු තේ හැන්දක් විතර දාගන්නවා. ලුණු දාලා ආයෙත් හොඳට කලවම් කරගන්න මේ වගේ. ඊට පස්සේ ආයෙත් චුට්ටක් බැදෙන්න දෙන්න. චිකන් එක මේ වගේ තෙල් එකේ බැදෙන අතරේ මම මේකට මේ තියෙන්නේ ඉඟුරු සුදු ලුණු දාලා හදාගත්ත පේස්ට් එකක්. ඉඟුරු ලොකු කෑල්ලකුයි සුදු ලුණු බි කටක් විතර දාලා මම හදාගත්ත පේස්ට් එකක් මේ තියෙන්නේ. ඒකත් මම මේකට දාගන්නවා. දාලා ඉවර වෙලා ඒකත් ආයෙ චිකන් එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් මේ දෙක හොඳට විනාඩි 4ක් 5ක් විතර තෙල් එකේ බැදෙන්න දෙන්න ඕනේ. මේක විනාඩි 5ක් විතර හොඳට තෙල් එකේ බැදුනට පස්සේ මම ගම්මිරිස් තේ හැන්දක් විතර දාගන්නවා. දාලා ආයෙත් එක හොඳට කලවම් කරලා පොඩ්ඩක් බැදෙන්න දෙනවා විනාඩි 2ක් විතර. හොඳට මතක තියාගන්න අපි මේ රයිස් කුකර් එකේ ලිපේ තියෙනවා නම් ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම මේක සවුත්තු වෙනවා. මේ ටික ඔක්කොම හොඳට තෙල් එකේ බැදුනට පස්සේ මම මේකට මිරිස් කුඩු තේ හැඳි 2යි, අමු 3-5 තේ හැඳි 1/2යි, කහ තේ හැඳි කාලකුයි දාලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මේකට මම බිරියානි මසාලා දාන්නේ නැහැ. බිරියානි මසාලා ගෙදර තියෙනවා නම් මේකට තේ හැන්දක් විතර එකතු කරගන්න පුළුවන්. නමුත් බිරියානි මසාලා අත්‍යවශ්‍ය නැහැ. මේක හරි රසයි මේ විදිහට හැදුවත්. දැන් මේක හොඳට විනාඩි 5-6ක් විතර තෙල් එකේ බැදෙන්න දෙන්න ඕනේ. අපි මේ දාපු 3-5 ටික චිකන් එකට උරා ගන්නකම්. විනාඩි 6කට විතර පස්සේ මම මේකට යෝගට් එකක් මේ වගේ විස්ක් එකකින් කලවම් කරලා දාගන්නවා. යෝගට් එකක් නැත්නම් ඔයාලට මේකට කර්ඩ් ටිකක් දාගන්නත් පුළුවන්. නමුත් යෝගට් එකක් දාගන්න එක වඩාත් හොඳයි. ඒකත් දැන් මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. යෝගට් ටිකක් දාන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හොඳට අපි මේ බුරියානි එකට හොඳ තික් ගතියක් වගේම රසකුත් එකතු කරගන්න.
ඉතින් යෝගට් වගේ දේවල් කන්න අකමැති අය ඉන්නවා නම් මම මේකට වතුර දාද්දි ඔයාලට මේකට කිරි දා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නකුත් නැහැ. දැන් මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 5ක විතර ආයෙත් හොඳට තෙල් එකේ බෙදෙන්න දෙන්න ඕනේ. දැන් මේකත් බෙදෙන අතරේ මම මේකට එනසල් ඇට 4ක් 5ක් කුරුඳු කෑල්ලක් ඒ වගේම කරාඹුන ටික 4ක් විතර දාගත්තා. රම්පේ කෑල්ලකුත් මේකට මම දාගන්නවා. මේ තියෙන බිරියානි මල් අපිට මේක සුපර් මාකට් එකේ ගන්න තියෙනවා. ඔයාලගේ ගෙදර තියෙනවා නම් මේකත් දාගන්න. බිරියානි මල් දාගන්න එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි දාගත්තාම හරි රසයි සුවඳයි දෙකම එනවා. ඊළඟට බේ ලීෆ්ත් කොළ දෙකක් විතර මම දාගන්නවා. ඉතින් මේකත් සුපර් මාකට් එකේ ඔයාලට ගන්න තියෙනවා. බේ ලීෆ් බිරියානි මල් දැම්මහම බිරියානියකින් හොඳ සුවඳක් වගේම රසකුත් එනවා. ඉතින් ඔයා සුපර් මාකට් එකට ගිය වෙලාවක මේ දේවල් ගන්න අමතක කරන්න එපා. එතකොට හරි රසට අපිට බිරියානි එක හදා ගන්න පුළුවන්. මේක දැන් මේ ටික තෙල් එකේ බෙදලා අතරේ මම අර කලින් බෙදගත්ත ලුණු වලින් කොටසක් මේකට දාගන්නවා. ඔක්කොම ටික දාගන්නේ නැහැ. ඊළඟට කලින් අර බෙදගත්ත අල ටිකත් මේකට දාගන්නවා. මේ ටික ඔක්කොම දාලා ඉවරලා අන්තිමේට මම අර පෙඟෙන්න තිබ්බ හාල් එක දාගන්නවා. හාල් එක දාන්නේ වතුර ටික ඔක්කොම අයින් කරලා ඉවර වෙලා. දැන් මම මේකට උණු වතුර මිලිලීටර් 500ක් දාගන්නවා. ඉතින් ඔයාලට මේකට උණු වතුර වෙනුවට කිරි දාගන්නත් පුළුවන්. පොල් කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි. ඉතින් මම නම් තෙල් ගොඩක් පාවිච්චි කරපු නිසා මේකට කිරි දාගන්නේ නැහැ. වතුර තමයි දාගන්නේ. කිරි දාගන්න කැමති අය කිරිත් දාගෙන මේක හදාගන්න පුළුවන්. වතුර දාලා ඉවර වෙලා මම මේකට තව විශේෂ දෙයක් දානවා. ඒ තමයි එළඟි තෙල්. එළඟි තෙල් තේ හැඳි දෙකක් විතර දාගන්නවා. එළඟි තෙල් තියන අය එළඟි තෙල් දාගන්න හරි රසයි සුවඳයි. ඉතින් එළඟි තෙල් නැත්තම් මේකට බටර් තේ හැඳක් විතර දාගන්න. දැන් මම මෝඩිය වහනවා. මෝඩිය වහලා ඉවර වෙලා මේක රයිස් කුකර් එකේ තියලා එහෙම මිදෙන්න දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති හරි ලේසි. අපිට තව විනාඩි 20කින් විතර මේ බත් එක ගන්න පුළුවන්. ඉක්මන් පහසුයි ලේසි ඒ වගේම රසයි. දැන් ඉතින් මේ බත් එක ඉදෙන අතරේ මම මේ බත් එක කන්න පොඩි සලාදයක් හදා ගන්නවා. තක්කාලි සලාදයක්. ඒකට මම මේ වගේ ලුණු ගෙඩියකුයි තක්කාලි ගෙඩි දෙකකුයි අමු මිරිස් කරලකුයි දාන්නේ. ලුණු ගෙඩිය මම මේ විදිහට කපා ගන්නවා. තක්කාලිත් මේ වගේ දික් හැඩයට කපා ගන්න. අමු මිරිස් එක්ක කරලයි මම දාන්නේ. මේ ටික ඔක්කොම දාලා මේකට මම ගම්මිරිස් තේ හැඳි භාගයකුයි ලුණු තේ හැඳි භාගයකුයි දා ගන්නවා. දාලා ඉවර වෙලා මේ වගේ හොඳට මේක අනා ගන්න ඕනේ තක්කාලිය ටික පොඩි වෙනකම්. ඔන්න අපි සලාදේ හදාගෙන ඉවරයි බිරියානි එක කන්න. කන්න ලෑස්ති වෙලා මේකට අන්තිමේටම දෙහි ටිකකුත් දාගන්න අමතක කරන්න එපා. ඔන්න විනාඩි 20කට විතර පස්සේ මගේ බිරියානි එක හොඳට ඉදිලා තියෙනවා. මේ පේනව නේද? ඇත්තටම මේ වෙලාවේ පුදුම සුවඳක් එනවා අපේ බිරියානි එකෙන්. අපි ඔයාලට පේනවා ඇති. මම කිසිම කලරින් එකක් මේකට පාවිච්චි කරේ නැහැ. නමුත් ලස්සන බිරියානි කලර් එකක් අපිට ඇවිත් තියෙන අපේ බිරියානි එකකින්. අපි දාපු 3-5 කුඩු ටික හින්දා තමයි මේක මේ ලස්සන කලර් එකක් ඇවිත් තියෙන්නේ. දැන් මේක මේ වගේ හොඳට උඩ යට කලවම් කරගන්න ඕනේ. චිකන් ටික, අල ටික, ලුණු ටික හැම එකක්ම මේ වගේ හැම පැත්තටම යන විදිහට හොඳට කලවම් කරගන්න. දැන් මේකට මම කජු ටිකකුයි, ඒ වගේම බුද්ධ රස පළම් ටිකකුයි, අර කලින් බෙදගත්ත ලුණු ටිකකුයි දාගන්නවා. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. මේ තියෙන බිරියානි ෆ්ලේවර් එක. ඇත්තටම මේක දාගන්න එක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔයාලට දැනගන්න තමයි මම මේ කියන්නේ. මේක අපිට සුපර් මාකට් එකේ පොඩි ගානකට ගන්න පුළුවන්. මේකෙන් පොඩි බින්දු දෙක තුනක් දාන්න තියෙන්නේ. හරිම සුවඳක් එනවා බිරියානි එකට. ඉතින් ඔයාලට ගෙදර තියෙනවා නම් මේකෙනුත් චුට්ටක් දාගන්න. දැන් ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම්. මේ බලන්න මම හදපු බිරියානි එකේ අඩිය කොටස. අඩිය අල්ලලා නැහැ. අපි අර ලිපේ තියලා හදාගත්තත් ඒකේ අඩිය අල්ලලා නැහැ. හොඳට ලස්සනට තියෙනවා. දැන් මම බිරියානි එක කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක රස්නෙම්ම කන්න හරි රසයි. මම මේකට කලින් තම්බගත්ත බිත්තරේ ඒ වගේම සලාදේ දාගෙන තමයි කන්නේ. ඇත්තටම මේක හරිම රස බිරියානි එකක්. අපි ලේසියෙන් හැදුවට හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම හිතනවා ඔයා මේ රෙසිපි එකකට කැමති වෙයි කියලා. ඔයා මේකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මම තාම subscribe